ආයුබෝවන් සුබ දවසක් අපි සිලෝන් ට්‍රස්ට්. ඉතින් අදත් නවකායට අපි වීඩියෝ එකක් අරගෙන ආවා මැණික් වලට ආස කරන මැණික් වලට සම්බන්ධ වෙන්න ඉන්න මැණික් ව්‍යාපාරය ආරම්භ කරන්න යනවාට අපි ලයිව් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අපි හැමතිස්සෙම බලන්නේ ඔයගලන්ට සජීවී වීඩියෝ එකක් අරගෙන ඉන්න තමයි. මෙතන අද ලයිව් වීඩියෝ එකක් තමයි මේ අරගෙන ඉන්නේ. ඉතින් මේ වීඩියෝ ඔයගලන්ට ඉතාමත්ම වැදගත් වේවි. අපි මැණික් බලන උපකරණ ගැන ගියවර වීඩියෝ එකෙන් කතා කරා. අද කතා කරන්න යන්නේ මේ උපකරණ වලින් අපිට අවශ්‍ය වන සරලම උපකරණය ගැන. මොකක්ද මේක? මැණික් බලන ටෝච් එක. ඉතින් මම කිව්වා විවිධ ටෝච් වර්ග තියෙනවා. ඒ වගේම තමයි විවිධ ආලෝක වර්ණ තියෙනවා. මේ හැම ආලෝක වර්ණයක්ම අපිට මැණික් ගලක් බලන්න වැදගත් වෙනවා කියලා. ඉතින් මෙතන තියෙනවා රත්නපුරේ කියන ටෝච් එක සහ ඇලෙක්සැන්ඩ්‍රයිට් බලන පාට මාරු වෙන ගල් බලන ටෝච් එක. ඇලෙක්ස් ටෝච් එක කියලා ගොඩක් අය කියනවා. මේ කළු පාට ටෝච් එක, කළු පාට බඳ තියෙන ටෝච් එක. මේක සාමාන්‍ය නවකෙක් හරි පාවිච්චි කරන්න පුළුවන් පෙන් ටෝච් එක. පෑනක් වගේ අපිට මේක සාක්කුවේ දාගෙන යූස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තියෙනවා තවත් ඒ වගේ විවිධ වර්ණ නිපදවන ටෝච් එකක් සහ UV වර්ණය පාර ජම්බුල කිරණ නිපදවන ටෝච් එකක්. මෙන්න මේ ටෝච් වර්ග කිහිපෙම අපිට අවශ්‍ය වෙනවා මැණික් ගලක් පරීක්ෂා කරන්න. ඉතින් අපි සරලවම කියන්නම් මේ එක එක ටෝච් වලින් වෙන්නේ මොනවද කියලා. ඒ වගේම තමයි නවකෙට්ට ඉතා වැදගත් වෙනවා ටෝච් එකක් ගන්නකොට මෙන්න මේ වගේ හීනි නොසල් එකක් තියෙන ටෝච් එකක් ගන්න. මොකද ඒකට හේතුව අපි මේ මැණික් ගලක් පරීක්ෂා කරනවා කියන්නේ කුරුමානමක් අල්ලනවා වගේ වැඩක්. ඒ කියන්නේ අපි මේකට ඉලක්කයක් ගැනීමක් තමයි කරන්නේ. මෙන්න මේ ඉලක්කය ගන්න අපිට මේ මැණික් ගලට අවශ්‍ය ආලෝක කිරණ, ආලෝක තරංගය හරියට මැණික් ගල ඇතුළට කාවදින්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ කාවදින්න අවශ්‍ය වෙන විදිහට අපි මේක හීනි නොසල් එකක් විදියට, හීනි තුඩක් විදියට භාවිතා කරන්න ඕනේ. දැන් මේ පේන මැණික් ගලේ නිවැරදි වර්ණය ඔයාලට දැක ගන්න ලැබෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේකට ආලෝකයක් අවශ්‍ය නැහැ. ඉතින් අපි හැම වෙලාවෙම මැණික් වෙළඳ පොලකට ගියාම සුදු ආලෝකයේ තියෙන ලයිට් එකක් මේ මැණික් ගලක් පරීක්ෂා කරන්න භාවිතා කරනවා. මැණික් ගලක ස්වභාවික නිවැරදි වර්ණය බලන්න අපි භාවිතා කරන්නේ සුදු ආලෝකයේ තියෙන ලයිට් එකක්. ඉතින් මේ සුදු ආලෝකයේ තියෙන ලයිට් එකක් ඔයාලට ඉතාමත්ම වැදගත් වෙනවා. දෙවෙනි කාරණාව තමයි අපි මැණික් ගලක සාමාන්‍යයෙන් ඇතුළත බලන්න අපි භාවිතා කරනවා මේ වගේ ටෝච් එකක්. ෆිලමන්ට් ලයිට් එක කියලා කියනවා. ඔයාට ගෙවුඩ බලන්න ඕන නම්, ගෙවුඩවල දුම බලන්න ඕන නම්, ගෙවුඩවල නිල් වෙන ගෙවුඩ බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ වගේ හීනි නොසල් එකක් තියෙන බණ්ඩි ටෝච් එක. එහෙම නැත්නම් රත්නපුර ටෝච් එක අපිට ගන්න අවශ්‍ය වෙනවා මැණික් ගලක පළුදු දෝෂ බලන්න. ඊළඟට අපි කතා කරොත් මැණික් ගලක පළුදු දෝෂ බලන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ඉතින් ගොඩක් අය ළඟින් අල්ලලා බලනවා, දුරින් අල්ලලා බලනවා. එතකොට විවිධ පළුදු වර්ග අපිට පේන්න පුළුවන්. මැණික් ගල ගොඩාක් ළඟින්ම ටෝච් එක ගැහුවොත් අපිට සාමාන්‍යයෙන් පළුදු වර්ග පේන විදිහට නෙවෙයි, ටිකක් ඈත් කරලා ගැහුවම පේන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම වැදගත් දෙයක් තමයි මේ හීනි නොසල් එකෙන් හරියට මැණික් ගලක පළුදු දෝෂ බලන එක. ඒ වගේම තමයි UV ලයිට් එක. අපි UV ලයිට් එක භාවිතා කර ගල් වර්ග අතර විශේෂිත ගලක් අපිට තිබ්බොත් අපිට මේ ක්‍රෝමියම් බහුල ගල් වර්ග ටිකක් මිලයි. ඉතින් මේ ක්‍රෝමියම් බහුල ගල් වර්ග වල ක්‍රෝමියම් හඳුන ගන්න තමයි ක්‍රෝමියම් වර්ණය තියෙනවා නම් මේ ගලක ගල රතු වෙනවා. සමහර ගල් වෙනස් පාටට යනවා. නමුත් සෆාය ගැන කතා කරොත් ක්‍රෝමියම් වර්ණය අපිට අඳුර ගන්න පුළුවන් ගල් ටික මෙන්න මේ විදිහට ඔයගලන්ට පේන විදිහට මේ වගේ ගල් ප්‍රතිදීප්තියක් දක්වනවා රතු පාට. එහෙම නැත්නම් රෙඩ් ග්ලෝ එකක් ගල් වල පෙන්වනවා. ඉතින් මේ වගේම අපිට වැදගත් වෙනවා. ඉතින් සමහරක් විට එක ගලක වර්ණ දෙකක් ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගල් වර්ගත් අපිට හම් වෙනවා. උදාහරණයක් විදිහට පසින් ගල් ගත්තොත් අපිට ඒ ගලේ වර්ණ මාරු වීමක් දකින්න පුළුවන්. ඉතින් ටිකක් මිල අධික වෙනවා ඒ වගේ වර්ණ මාරු වෙන ගලක්. ඉතින් අපිට ඒ වර්ණ මාරු වෙන එක බලන්න අපි ස්වභාවික ආලෝකයෙන් මේ විදිහට ගලක බැලුවම අපිට ඒ වර්ණ මාරු වෙන මැණික් ගලක් බලා ගන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ වගේ ඇලෙක්ස් බලන ටෝච් එකක්. එහෙම නැත්නම් මේකට ඇලෙක්ස් ටෝච් කියනවා. ෆිලමන්ට් ලයිට් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ වර්ණය ඔයගලන්ට පේනවා. ඉතින් මෙන්න මේ ගලේ නිල් වර්ණය. නමුත් ඇලෙක්ස් බලන ටෝච් එකට ඇල්ලුවම මේ ගලේ රතු වර්ණයක් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ වර්ණ මාරු වෙන මැණික් ගල් වල විශේෂිත මැණික් ගල් තමයි මේ වර්ණ මාරු වෙනවා කියන්නේ. ඉතින් වර්ණ මාරු වෙන මැණික් ගලක් අපිට විශේෂයෙන් හඳුනා ගන්න පුළුවන් ටෝච් එකක් තමයි ඇලෙක්ස් බලන ටෝච් එක. විවිධ ආලෝක වර්ණ අපිට අවශ්‍ය වෙනවා ගල් වල තියෙන විවිධ දේවල් සහ ගල් වල තියෙන විවිධ වටිනාකම් මැන බලා ගන්න, දැක බලා ගන්න. ඉතින් ඒ නිසා මැණික් වල දැනුම හදාගන්න එක තමයි අපේ වැදගත්ම දේ. එහෙමනම් ඔබටත් පුළුවන් සිලෝන් ට්‍රස්ට් අපිත් එක්ක එකතු වෙලා ඔබගේ මැණික් දැනුම වර්ධනය කරගන්න. ඉතින් අපේ පාඨමාලාවකට ඔබට සහභාගී වෙන්න පුළුවන්. අපේ පාඨමාලා දිවෙන පුරා මධ්‍යස්ථාන කිහිපයක තියෙනවා. ඔබට පුළුවන් අපේ පාඨමාලාවකට සම්බන්ධ වෙලා අපිත් එක්ක ඔබගේ මැණික් දැනුම වර්ධනය කරගෙන ඔබට මැණික් ව්‍යාපාරයට අවතීර්ණ වෙන්න. එහෙමනම් සියලු දෙනාටම සුබම සුබ දවසක්. ජයෙන් ජය වේවා. අපි සිලෝන් ට්‍රස්ට්.